ඇයි ඔබ වහන්සේ රටවැසියන්ට මේ ආකාරයෙන් පීඩා පමුණුවන්නේ? ඔවුන් සතුන් සිව්පාවුන් වගේ තැන් තැන්වල ගාල් කරලා කෙනෙක් මහලු වුණොත් රෝගී වුණොත් ඔවුන්ට අත්වන ඉරණමද මේ? නගරාලංකරණයත් රජ කෙනෙකුගේ වගකීමක්. ඔබ ව්‍යාජ කපිල වස්තුපොරයක් නිර්මාණය කරලා කඳුළු සංගවලා සිනහව ආරූඪ කරලා ඔබ ඔය කතා කරන්න හැසිරෙන්න රාජකුමාරයෙකු ගිලිලාවෙන් නෙමෙයි. ඔබට තිබුණ ඒ තහනම් ප්‍රදේශයට නොගිහින් ඉන්න. රජ කෙනෙක් හැටියට සිතන්. රජ කෙනෙක් හැටියට හැසිරෙන්. රජවරු ජීවත් වෙන්නේ බියෙන්, චකිතයෙන්. අසල්වැසි රට තමන්ගේ රාජ්‍ය අල්ලා ගනිද්දයි සැකයි. දිවට දිවගා සිටින අමාත්‍යවරුන් සේනා ප්‍රධානීන් කුමන්ත්‍රණයකින් රජය පෙරලා විද්දයි සැකයි. ආහාරයට විෂමුසු කරද්දයි සැකයි. රෑ නිදාගන්නා විටත් මුරකාවල්. පියාණනි, මට ඒ ජීවිතය අප්‍රියයි. අද ඔබගේ චිත්ත තත්ත්වය නොසන්සුන්. අපි වෙන දවසක් කතා කරමු. දැන් යන්න. ඔය තෙත සලුපිලි උනා දමන්න. යසෝදරත් මග බලාගෙන ඇති. අපේ සියලු අපේක්ෂා සුන්වන හැඩයි ප්‍රජාපති. යශෝදරා, ඔබ වැනි දරු කැපක් දරා සිටින තැනැත්තියක සමග කතා නොකළ යුතු දෙයි මා දැන් කතා කරන්නට යන්නේ. එහෙත් මා වටහා ගත හැක්කේ ඔබට පමණයි. ඉතින් පවසන්න. අප මේ දකිමින් සිටින්නේ ස්වප්නයක් යශෝදරා. මිනිසුන් මහලු වන බව, රෝගී වන බව මා දැන සිටියා. ඒත් එයින් අපගේ මේ සුකුමාර ශරීර මේසා අප්‍රසන්න වන බව මා දැන සිටියේ නැහැ. අනෝජා මල්දමක් බඳු මේ දෑත් රැලි වැටෙනවා යශෝදරා. කොඳ කැකුළුවන් තසන් ගිලිහි වැටෙනවා. පුන් සඳවන් නුවනත ම්ලාන වෙනවා. මහා මේඝයක් වන් කේශ කලාපේ නරකෙස් මතු වෙනවා. අපට රෝගාබාධ වැළඳෙනවා යශෝදරා. අප මහලු වෙනවා. ජීවිතය දුකක්. ඔබගෙන් අප බොහෝ දේ සඟවා තබන්නට උත්සාහ කළා සිද්ධාර්ථ. අපට සමාවන්න. තව ටික දිනකින් ඔබ මවක්, මම පියෙක්. මේ මාලිගාව පුරා කිරිසුවඳ ඉහිරේවි. හීන් හිනාහඬ රැව්දේවි. එහෙත් ඇයි ඔබ එහෙත් කියා නැවතුනේ? නෑ යශෝදරා. ඒ කිරිකැටියාත් පිවිසෙන්නේ අප සිටින මේ දුක්ගොඩ මැදටම නේද? මමත්, ඔබත්, ඔහුත්, මේ මුළු ලෝකෙවත් ඒ දුකින් මුදාලන මාර්ගයක් මට සොයාගත හැකිනම්? ඒ තාක්මා ඔබ සමීපයේ සිටිනවා. සුචිත්‍ර, කෝ චන්න? ස්වාමීනි, ඔහු ඊයේ රාත්‍රියේ ඔහුගේ පියා බලන්නට ගියා. ගමෙන් පණිවිඩයක් එවා තිබුණ අද ඔහු නොයන බව. ඔබ වහන්සේට පසුගමන් කිරීමට වෙනත් අශ්වාරෝහකයෙක් සූදානම්. අවශ්‍ය නැහැ. කාන්තක මට මඟ පෙන්වාවි. කාන්තක, අද අපි යමු චන්නව බලන්න.
කන්තක මේ අප ආමග නොවෙයි. කොහේද ඔබමා මේ ගෙන යන්නේ? කවුරුන්ද මේ? කිසිදා නොදුටුවක්? කන්තක මා සන් කරන්නටත් පෙර ඔබ නතර වුණා. ඒ කියන්නේ මගේ ගමන නතර කරන්නට කියලා. යසෝදරා කිමෙක්ද මේ විපර්යාසය? විපර්යාසයක් නොවේ මෑණියනේ. සිද්ධාර්ථ දැන් නිතර භාවනා කරනවා. කවර භාවනාවක්ද? ආනාපාන සති භාවනාව. ඔහු ඒ භාවනාව ප්‍රගුණ කළේ බාලකාලේ පටන් නොවිද? යසෝදරා සිද්ධාර්ථ ගැන අප තිදෙනා රහසේ කළ කතා බහ ඔබට අමතකද? ඔහුගෙන් සැඟවූ සියල්ල දැන් නිරාවරණය වී අවසන්. මලසිරුරු සහ ශ්‍රවණයන් පවා. අගේ නගරාරක්ෂකයන් රජතුමාගේ තහනම් නියෝග ක්‍රියාවට නැංවූ හැටි. මාගේ දියණිය පැවිද්දෙන් ඔහුව ගලවාගත හැකි ඔබට පමණයි. කාම බන්ධනය තරම් ප්‍රබල බන්ධනයක් ඒ ජීවිතයේ නැහැ. කාමසුඛානුභාවය ගැන ඔහු තුළ දැන් උනන්දුවක් නැහැ. පියාණනේ දැන් ඔහු තුළ ඇත්තේ ලෝකානුකම්පාව. ලෝක සත්වයා දුකින් මුදාලන ක්‍රමයක් ගැන ඔහු කල්පනා කරනවා.